නවල්ස් රීඩිං YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. නවකතා රසවිඳින්නට කැමති ඔබ අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කර අප හා එකතු වන්න. එක් උදෑසනක වෛද්‍ය මැංගලගෙන් ලැබුණු අනක් පරිදි මට F කඳවුර වෙත යන්නට සිදුවිය. ගිනි උදුනේ මගේ හුදකලා අඳුරු කාමරයෙන් පැය කිහිපයකට හෝ පිට වී ඉන්නට ලැබුණු අවස්ථාව ගැන මා තුළ මහත් සතුටක් උපන්නේය. ශාරීරික ව්‍යායාමයක යෙදෙන්නට ඇති ඉඩකඩද මෙහි අල්ප වූ බැවින් අඩුතරමින් F කඳවුර වෙත ඇවිදගෙන යන්නට ලැබීමද ව්‍යායාමයක් වනු ඇත. ගිනි උදුනෙන් සහ විවච්ඡේදනාගාරයෙන් එන දුර්ගන්ධයෙන් මිදී එළියට ගොස් පිරිසිදු වාතය බිඳක් ආග්‍රහණය කරන්නට අවස්ථාවක් එළඹෙන තුරු මම බලා සිටියෙමි. ඇරත් මා මෙහි වෛද්‍යවරුන් හමු වී ඔවුන් සමග කතාබස් කිරීමට අවස්ථාවක් මේ ගමනින් මට ලැබෙනු ඇත. විශේෂයෙන් උවමනා කරන බෙහෙත් වර්ග සහ සිගරට් පැකට් කීපයක් ගෙන යන්නට සූදානම් කරගතිමි. ගිනි උදුනේ යකඩ ගේට්ටුවෙන් එළියට පැමිණෙන විට එහි මුර කරමින් සිටි නිලධාරියා මගේ අංකය සටහන් කරගත්තේය. එතෙන් සිට ගිනි උදුන තිබූ කෙටි දුර හෝ ඉතා නිස්කලංකව ඇවිදගෙන යාමින් කිසියම් ආස්වාදයක් ලැබිය යුතුයයි මම කල්පනා කළෙමි. ස්ත්‍රී කඳවුර වටා වූ අදිබල ඇති විදුලිය සන්ධි කර ඇති ආරක්ෂක කටුකම්බි වැට පසු කර යද්දී දහස් ගණන් බැහැරීගේ සිරකාරියන් එලිමහනේ ඔබමොබ ඇවිදිමින් සිටිනු මම දුටුවෙමි. හිස මුඩුකොට වැරහැලි ඇඳ සිටි ඔවුන්ගේ ඒකාකාරී පෙනුම කිසියම් පිළිකුල් උපදවන දසුණක් විය. ඔවුන් දුටු විගස මට මගේ බිරිඳත් දියණියත් සිහිපත් විය. ඔවුන්ගේ දිගු කැරලි ගැසුණු අලංකාර කේශ කලාපයන් කිසියම් සිත් ඇදගන්නා රුචියකට අනුව අඳින්නට පුරුදු වී සිටි ඔවුන්ට එකට එකතු වී තරුණියන්ගේ නවවිලාසිතාවන් ගැන කතා බහ කරමින් ගත කළ දිගු හෝරාවන් ඒ හැම සිදුවීමක්ම එකින් එක මගේ මතකයට ගලා එන්නට විය. අප මෙහි ගෙන එන ලද පළමුවන දින දුම්රිය වේදිකාවේදී එකිනෙකාගෙන් වෙන්කර දැමූ පසු මේ වන විට පුරා මාස 3ක් ගත වී හමාරය. මේ වන විට ඔවුන්ට කුමක් සිදුවන්නට ඇද්ද? ඔවුහු තවමත් ජීවතුන් අතර සිටිද්ද? ජීවතුන් අතර සිටිත් නම් ඔවුන් දෙදෙනාම එකට සිටිනවා විය හැකිද? එසේත් නොමැතිනම් ඔවුහු ඈත පිහිටි වෙනත් සිරකඳවුරකට යවනු ලැබුවෝද? කේයිසෙට් තුල වූ සිරකාරියන්ගේ කඳවුරක ඔවුන් තවමත් සිටිනවා විය හැකිද? කේයිසෙට් තුල මාස 3ක් යනු දීර්ඝ කාලයකි. කරුණු කෙසේ වුවත් ඔවුන් දෙදෙනාම තවමත් කේයිසෙට් තුල සිටින බව මම විශ්වාස කළෙමි. නමුත් මේ ව්‍යාකූල වදකාගාරය තුල හැම පැත්තෙන්ම පෙනෙන්නට ඇත්තේ කොන්ක්‍රීට් කණු වලට සවි කරන ලද කටු කම්බි වැටවල් සහ අනතුරු ඇඟවීමේ නාම පුවරු පමණි. F කඳවුරට ඇතුළු වීමට ඇති ගේට්ටුව අසලට මම පැමිණීමි. ගේට්ටුව අසල වූ ආරක්ෂක කුටියෙහි SS නිලධාරියෙක් සහ හමුදා බටෙක් රාජකාරියෙහි යෙදී සිටියහ. ඔවුන් සිටි මුර කුටිය වෙත ගිය මම මා ඇඳ සිටි කබායේ අත ඉහළට ඔසවා මගේ අතේ කොටා ඇති සිරකරු අංකය ඔවුන්ට පෙන්වා සිටියෙමි. ඒ 8450. කෝට් අත ඉහළට ඔසවන විට ඔහු මගේ රාජකාරිය සඳහා පාවිච්චි කිරීමට වෛද්‍ය මැන්ගල විසින් මා වෙත ලබා දී තිබුණ අත්ඔරලෝසුව දුටුවහ. සිරකරුවෙකුට එවැනි දෙයක් කේයිසෙට් තුල පාවිච්චි කිරීම බරපතල දඬුවම් ලැබිය යුතු වරදකි. SS නිලධාරියා එකවරම වියරු වැටුණු කොටියෙකු මෙන් හුන් තැනින් නැගිට මා වෙත පැමිණ වියරු හඬකින් මෙසේ ඇසී, "උඹ කවුරු කියලා හිතුවද? මෙතන ඔරලෝසුවක් පාවිච්චි කරන්න? ඇරත් උඹට මෙතන ඇති රාජකාරිය මොකද්ද?" අවුස්විට්ස් වදකාගාරය තුල ගත කළ මාස 3ක කාලය ඇතුළත එහි පැවතිය යුතු ආකාරය හොඳින් දැන සිටි මම ඔහුගේ ප්‍රශ්නයට ඉතා කාරුණිකව පිළිතුරු දුන්නෙමි. "සමා වෙන්න, මා මෙහෙට එව්වේ වෛද්‍ය මැන්ගල. මේ කඳවුරට යන්නට මට අවසර නැත්නම් මම ආපහු ගිහිල්ලා ඒ ගැන වෛද්‍ය මැන්ගලට ටෙලිෆෝනයෙන් දන්වන්නම්." වෛද්‍ය මැන්ගලගේ නම ඇසුණු සැනින් SS නිලධාරියාගේ සියලුම ඉරියව් වෙනස් විය. මා කුපමණ වේලාවක් කඳවුර තුල ගත කරන්නට බලාපොරොත්තු වන්නේදයි ඔහු ඊටමත් බැගේ පැත්ත මගින් ඇසීය. "ඔබට තේරෙනවනේ මෙතන සිදුවන හැම දෙයක්ම මම වාර්තා කළ යුතුයි." මම මගේ ඔරලෝසුව දෙස බැලුවෙමි. දැන් වෙලාව 10යි. මම දහවල් 2 වෙනකල් ඉන්නට බලාපොරොත්තු වෙනවා. මම හිතනවා වෛද්‍ය මැන්ගලත් එක්ක මට කරන්නට ඇති රාජකාරිය දහවල් 2 වෙන විට අවසන් කරගන්නට පුළුවන් වෙයි කියලා. මම එසේ කියමින් සාක්කුවට අත යවා මා ළඟ තිබුණ සිගරට් පැකට්ටුවක් එළියටගෙන එයින් කීපයක් ඔහුට දුන්නෙමි.
මා දුන් සුළු තෑග්ග ගැන ඉමහත් සන්තෝෂයට පත් වූ ඔහු ඊටාම මිත්‍ර ලීලාවෙන් කතා කොට මා නැවතත් F කඳවුරට එන දිනයක නොවැරදීම හමුවන්නට බලාපොරොත්තු වන බව පැවසීය. ගිනි උදුන ගැන හා වෛද්‍ය මංගල ගැන සඳහන් කිරීමෙන් පසු මා මවාගත් ආඩම්බරයකින් තෑගි කරන ලද සිගරට් නිසාත් වහලකුමෙන් කුලියට සේවය කරන SS නිලධාරියා තුළ මා ගැන විශාල පැහැදීමක් ඇතිවිය. දැන් මට F කඳවුරේ මගේ මිත්‍රයන් සමග පැයක් දෙකක් නිස්කලංකව ගත කරන්නට බාධකයකින් තොරව අවස්ථාව ලැබී තිබේ. පළමුවෙන්ම වෛද්‍ය මැන්ගල මා වෙත පැවරූ රාජකාරිය මා විසින් ඉෂ්ට කළ යුතුය ඇත. F කඳවුර තුල වූ නිලධාරීන්ගේ බැරැක්කේ වෙත ගිය මම එයට ඇතුළු වී එහි වූ ප්‍රවේශ ශාලාවේ කෙළවරක වැඩ කරමින් සිටි ලිපිකරුවා මා පැමිණ ඇති කාරණය විමසන තුරු බලා සිටියෙමි. ටික වේලාවකට පසු ඔහු මා පැමිණි කාරණය ගැන විමසුවේ. මම ඔහුට කාරණය පැහැදිලි කර සිටියෙමි. ලිපිකරුවා අතින් සංඥාවක් කොට ශාලාවේ අනෙක් කෙළවරේ තිබුණු දොරක් පෙන්වීය. ශාලාව හරහා ගිය මම ඔහු පෙන්වූ කාමරයට ඇතුළු වුනිමි. මනා ගෘහ භාණ්ඩ වලින් සමන්විත කාමරයේ බිත්තිවල අවුස්විට්ස් සිරකඳවුරේ නොයෙකුත් කාල පරිච්ඡේදවල සිටි සිරකරුවන් පිළිබඳ ලේඛනයක් සහ කඳවුරේ පිහිටීම පිළිබඳ සිතියමක් එල්ලා තිබුණි. කාමරය තුල ඇති විශේෂ ස්ථානයක එල්ලා තිබුණ හයින්රිෂ් හිම්ලර්ගේ රාමු කරන ලද පින්තූරයේහි දුන්නකින් සවිවනසේ තැනූ උපැස්යුවල ඔහුගේ නාසය මත වැටී තිබුණ ආකාරය මගේ මතකයේ තවමත් රැඳී ඇත. කාමරය තුල නිලධාරීන් 3 දෙනෙක් අසුන්ගෙන සිටියහ. වෛද්‍ය මැන්ගල අවුස්විට්ස් වදකාගාරයේ ප්‍රධාන ශල්‍යකර්ම වෛද්‍ය නිලධාරී ආචාර්ය තිලෝ, වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය වුල්ෆ්, අවුස්විට්ස් තුල සියලුම මරණ පරීක්ෂණ කරන ලද්දේ මා විසින් බැව් වෛද්‍ය මැන්ගල වෛද්‍ය වුල්ෆ්ට කියා සිටියේය. වෛද්‍ය වුල්ෆ් මීට පෙර මට මුණ ගැසී නොතිබුණි. බොහොම ඉහළයි. වෛද්‍ය වුල්ෆ් නිකට අතගාමින් පැවසීය. ඔබ ගැන මට වෛද්‍ය මැන්ගල කියලා තියෙනවා. මම විශේෂයෙන් උනන්දුවක් දක්වන්නේ රෝග විනිශ්චය පිළිබඳ විද්‍යාව පිළිබඳවයි. අනික ඔබගේ පරීක්ෂණයක් බලන්න එන්නට මට උවමනා වී තිබුණත් ඒකට වෙලාවක් නොලැබීම නිසා අතපසු වුණා. ඊළඟට ඔහු කුමක් කියන්නට යන්නේදයි මම විමසිල්ලෙන් සිටියෙමි. මම අලුතෙන් වැදගත් පරීක්ෂණයක් පටන් අරගෙන තියෙනවා. ඒකට ඔබගේ සහයෝගයත් මට අවශ්‍යයි. අන්න ඒකයි මම වෛද්‍ය මැන්ගලට කිව්වේ ඔබව මට මුණ ගැස්සන්න කියලා. ඔහු මොහොතකට නිහඬ වී නැවතත් කතා කරන්නට පටන් ගත්තේ. ඔබ දන්නවා මේ කඳවුර පුරාම අතිසාරය පැතිරී ඇති බව. එයින් 90ක් පමණ අසාධ්‍ය තත්වයක පසු වෙන්නේ. මේ රෝගය පිළිබඳ මා කරන ලද බොහොමයක් පරීක්ෂණ තුලින් මම රෝග නිදානය ගැනත් එහි පරිණාමය ගැනත් දැනගත යුතු සියල්ල සොයාගත්තා. නමුත් මා කළ පරීක්ෂණ සම්පූර්ණ නැහැ. එරත් රෝග විනිශ්චය පිළිබඳ නිරීක්ෂණයක් කිරීමේදී කළ යුතු විද්‍යාත්මක අධ්‍යයනය සඳහා අතිසාරය ගැන කරන ලද සැලකිය යුතු ප්‍රමාණයක පර්යේෂණවල වාර්තාවක් අවශ්‍යයි. ගිනි උදුන් තුලින් නොනැවතී පිටවන දුමාරයත් සමග පැතිරී යන දුර්ගන්ධයෙන් වැසී ගිය මෙවන් පරිසරයක් තුල වුවද වෛද්‍ය වුල්ෆ් පර්යේෂණ කටයුතු වල යෙදෙන්නට සූදානම් වන්නේ අන් කිසිවක් නිසා නොව කඳවුර තුල අතිසාර රෝගයෙන් කෘෂ වී ගිය දහස් ගණන් මිනිස් ගොදුරු සිය පරීක්ෂණ සඳහා යොදා ගන්නට හැකි වාතාවරණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට බව මම තේරුම් ගතිමි. සිය ගණන් මිනිස් සිරුරු කපා කොටා පර්යේෂණ කිරීම තුළින් මෙතෙක් අතිසාර රෝගය පිළිබඳ වෛද්‍ය විද්‍යාව විසින් තවමත් සොයාගෙන නොමැති ඒ රෝගය පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කිරීම ඔහුගේ එකම බලාපොරොත්තුව විය. විශේෂයෙන්ම නිවුන් දරුවන්ගේ ජීවිත උපයෝගී කරගෙන කරන ලද පර්යේෂණ මගින් සිය වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම වෛද්‍ය මැන්ගලගේ අභිප්‍රාය විය. ඒ සඳහා අවශ්‍ය තරම් මිනිස් ගොදුරු පාවිච්චි කිරීමට ඔහුට නිදහස තිබුණි. වෛද්‍ය වුල්ෆ්ගේ උත්සාහය වූයේ අතිසාර රෝගයේ ඇතිවීමට හේතු සාධක සොයා ගැනීමයි. ඇත්ත වශයෙන්ම අතිසාර රෝගයට හේතු වන සාධකයන් සොයා ගැනීම එතරම් අපහසු නොවේ. ඒ ඕනෑම ආධුනිකයෙකු වුවද දන්නා කරුණකි. පහත සඳහන් ආකාරයට අතිසාරය වැළඳීම පුදුමයක් නොවේ. ඕනෑම මිනිසෙකු, ගැහැණියෙකු හෝ ළමයෙකු ස්වකීය නිවෙස් වලින් බලහත්කාරයෙන් ඩැහැගෙන આવුත් ගවයන් ප්‍රවාහනය කිරීම සඳහා පාවිච්චි කරන දුම්රියකට දමා වසා සීල් තබා රැගෙන ගොස් පළමුවෙනි සති 3 සිර කඳවුරක රඳවා තබා එහි සිට අවුස්විට්ස් වෙත යවනු ලබති. ඉන්පසු දහස් ගණන් දෙනා බැරැක්කවලට ගාල් කරනු ලබති. එහිදී ඔවුන්ට දිනකට ලැබෙන ආහාර ප්‍රමාණය කැලරි 700කටත් අඩුය.
මෙවැනි වාතාවරණයක් තුළ ඔවුන්ට අතිසාරය වැළඳීම පුදුමයට කරුණක් නොවන්නේ. අවසානයේදී රෝගය අසාධ්‍ය වන තෙක් ප්‍රතිකාර නොලැබී යාම හේතු කොටගෙන ඔහු මරණයට පත්වන්නෝය. රෝග නිදානය පිළිබඳව වෛද්‍ය වුල්ෆ් කරන්නට බලාපොරොත්තු වන පර්යේෂණ සඳහා පමණක් අඩුතරමින් මළමිනී 150ක්වත් අවශ්‍ය වන බව ඔහු කියා සිටියේය. වෛද්‍ය මැන්ගල සාකච්ඡාවට මැදිහත් විය. දිනකට මලසිරුරු 7 බැගින් පරීක්ෂණයට භාජනය කළහොත් සති 3ක් ඇතුළත ඔබේ පරීක්ෂණය අවසන් කරගන්නට හැකි වේවි. ඔහු කීවේය. මම ඒට එකඟ නොවූයෙමි. මට සමා වෙන්න මහත්වරුනි, මේ රාජකාරිය හරියටම කරගන්නට ඔබලාට අවශ්‍ය නම් දිනකට පර්යේෂණ 3කට වැඩියෙන් කරන්නට පුළුවන් කමක් ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ. මම කියා සිටීමි. අප අතර වූ කිටි සාකච්ඡාවකින් පසුව ඔහු මගේ අදහසට එකඟ වූහ. ඉන්පසු මට යන්නට අවසර ලැබුණි. එතනින් පිටත් වූ මම අංක 12 වැරැක්කේ වෙත ගොස් මගේ මිතුරන් මුණ ගැසුණි. මා ගෙනවිත් දෙන ලද සිගරට් සහ බෙහෙත් ද්‍රව්‍ය ගැන ඔහු බොහෝ සතුටට පත් වූහ. ඔවුන් බොහෝසෙයින් කලකිරී ඇති බව ඔවුන්ගේ මුහුණු වලින් සහ කතා බස් වලින් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. චෙක් කඳවුරට සිදු අවාසනාවන්ත විපත ඔවුන්ට විශාල වශයෙන් බලපා තිබුණේ. තමන් පත් වී සිටින තත්වයෙන් ගැලවී යාමක් ගැන කිසියම් හෝ බලාපොරොත්තුවක් තබා ගන්නට නොහැකි බව ඔහු ක්‍රමක්‍රමයෙන් වටහා ගනිමින් සිටියහ. මානම් අප වැටි ඇති තත්වයේ යථා ස්වභාවය අවබෝධ කරගත්තේ මෙහි පැමිණි පළමු දිනයේදීමයි. කෙසේ හෝ මගේ ශක්ති ප්‍රමාණයෙන් මම ඔවුන් සනහාලමින් ධෛර්යවන්ත කිරීමට උත්සාහ ගතිමි. පවතින යුද්ධය පිළිබඳ නවක තොරතුරු ඔවුන් වෙත දන්වා සිටි මම යුද්ධයේ අලුත්ම වර්ධනයන් අපට වාසිදායක අතට හැරමින් පවතින බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමි. දිනපතා මා වෙත ලැබුණු පුවත්පත කියවීමෙන් දැනගත් කරුණු අනුව යුද්ධය පිළිබඳ මා කළ විග්‍රහය ඉතා නිවැරදි කරුණු වලින් සමන්විත විය. ඉතා උණුසුම් සමුගැනීමකින් පසු මම මගේ නිවහන වෙත පැමිණීමි. මිතුරෙකුගෙන් සමුගැනීම යනු මරණය තරමක් කිට්ටු වීමකි. කේසෙට් තුල මිතුරෙකුගෙන් සමුගැනීම හැඳින්වුවේ එසේය. ඔවුන් හැරදමා එන විට මා තුල ඇති වූ සිතුවිල්ලක් මෙහි පහත සඳහන් කරමි. කේසෙට් තුල මාද වැටි සිටින මගේ පෞද්ගලික ඛේදවාචකයේ තුල අන් අය ධෛර්යවත් කිරීමට තවමත් මට ඇති හැකියාව අන් කිසිවක් නොව මා සතු ශක්තිමත් චරිතයේ ප්‍රතිඵලයක් යයි කිවහොත් ඒ කිසිසේත් අතිශයෝක්තියක් හෝ ආත්ම වර්ණනයක් නම් නොවන්නේය. වෛද්‍ය වුල්ෆ් යටතේ සිටි සියලුම රෝගීන් අතිසාරයෙන් මිය ගිය අතර ඔවුන්ගෙන් එක මල සිරුරක්වත් ඔහුගේ කුඩා පිහියට අසු නොවි බේරී ගොස් තිබුණේ නැත. පළමුවෙනි වටයේදී මලසිරුරු 30ක් පර්යේෂණය කොට අවසන් කළ මම ඒ සම්බන්ධ මගේ නිරීක්ෂණයන් සටහන් කර තිබුවෙමි. පළමුවෙනි නිරීක්ෂණයට අනුව සෑම මල අයෙකුගේම උදරයේ ඕජස් සහිත සිවිය ප්‍රදාහයට පත්වී තිබුණ අතර එහි ප්‍රතිඵලයක් හැටියට ග්‍රන්ථිය පිච්චීම හෝ සිදුරු වීම නිසා උදරයේ පුරාම ක්ලෝරික් අම්ලය දක්නට තිබුණි. ආමාශයික විෂ අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම හේතු කොටගෙන ආහාර දිරවීම අපහසු තත්වයකට පත් වී තිබුණ අතර ප්‍රමාණානුකූලව උදරයේ පිපීමක් ඇති වී තිබුණේය. මගේ දෙවැනි පර්යේෂණයෙන් පැහැදිලි වූයේ කුඩා බඩවැල ඉදිමී ඇති ආකාරයට අනුව එහි බිත්තියේ තුනී වී යාමක් සිදු වී ඇති බවයි. තුන්වැනි පරීක්ෂණයෙන් අවධාරණයට ලක් වූයේ ආහාර දිරවීමේ ක්‍රියා පද්ධතියට ඉතා වැදගත් වන කුඩා බඩවැලේ ඇති පිත ආහාරවල ඇති මේදේ ජීර්ණය සඳහා කෙතරම් වැදගත්ද යන්නයි. අතුණුබහන් විවෘත කළ පසු දක්නට ලැබුණේ මේදේ ජීර්ණය කිරීමට අත්‍යවශ්‍ය පිතෙහි ක්‍රියාකාරීත්වය දුබල වී ඇති බවය. අක්මාව විවෘත කළ විට දක්නට ලැබුණේ හරිත කෂාවර්ණ ශ්‍රාවය වෙනුවට වර්ණ රහිත ද්‍රවයකි. එය ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා ශක්තිමත් නොවීය. මගේ හතරවන පර්යේෂණයට අනුව මහ බඩවැලෙහි ඇති වී තිබුණ ඉදිමීම හේතු කොටගෙන එහි අභ්‍යන්තර බිත්තිය සිගරට් කොලයක් මෙන් තුනී වී ගොස් තිබුණේය. ඒ ඉන්ද්‍රියයන් තවදුරටත් ආහාර දිරවීම සඳහා ශක්තිමත් නොවීය. මාහට පැවරුණ ඉහත සඳහන් රාජකාරිය සැබවින්ම අවැදගත් ඒකාකාරී නීරස කාර්යයක් විය. බැක්ටීරියා පිළිබඳ පර්යේෂණ බොහෝ විට අවුස්විට්ස් වල සිට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටා තිබුණ රිස්ගව් නැමැති නගරයේ SS හමුදාවට අයත් සෞඛ්‍ය සහ බැක්ටීරියා පර්යේෂණ ආයතනයේදී සිදු කරන්නට ඇත. පෙක්ස් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානියාව සිටි කීර්තිධර මහාචාර්යවරයෙකු වූ මැන්ස්ෆීල්ඩ්
ගේ අධීක්ෂණය යටතේ එහි කටයුතු සිදුවිය. දිවා ආහාරයෙන් පසු මා නිදාගෙන සිටියදී මුස්ෆෙල්ඩ් තවත් සිරකරුවන් තිදෙනෙකුත් සමග මගේ කාමරයට පැමිණියේය. ඔහු ඒ සිරකරුවන් තිදෙනා දෙස බලාගෙන ඔවුන් තිදෙනා වෛද්‍ය මැන්ගල විසින් මගේ අත්උදව්වට එවන ලදැයි කීවේය. එසේ කියද්දී ඔහුගේ බැල්මෙහි කිසියම් කනගාටුව මුසු නොරිස්සුම් ගතියක් රැඳී තිබුණැයි මට සිතුනි. කිලිටි වූ ඇරහැලි ඇඳගෙන සිටි ඔවුන් තිදෙනා දෙස බලන විට ඇතිවන්නේ අනුකම්පාවකි. ඔවුන්ට ලැබෙන අමානුෂික සැලකිලි හමුවේ ගොළු වී බියටපත් වී ඇති ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස් වන පරිසරයේ විසින් අශෝභන ආකාරයකට පත් කර ඇත. ඔවුන් තිදෙනාද ජීවිතය ගැන තිබූ සියලුම බලාපොරොත්තු අමතක කර දමා ඇත්තේ මරණයේ දොරටුවෙන් ඇතුළු වූ පළමුවන දිනයේදීම බවට සැකයක් නැත. මම ඔවුන් තිදෙනා ඉතා කරුණාවෙන් හා සුහදශීලීව පිළිගත්තෙමි. අපි එකිනෙකා හඳුනාගතිමු. පළමුවෙන්ම මා විස්තර කතා කළේ සොම්බෙත්ලි රෝහලේ රෝග නිදානය පිළිබඳ වෛද්‍ය ආචාර්ය ඩෙනිස් ජෝර්ජ් සමගය. ඝන කණ්ණාඩි සහිත උපැස් යුවලක් පැළඳ සිටි ඔහු කුඩා හීන්දෑරි අවුරුදු 45ක් පමණ වයසැති පුද්ගලයෙකි. මා තුළ ඔහු ගැන සුහද හැඟීමක් ඇති වූයෙන් අප හොඳ මිතුරන් වන්නට බොහෝ ඉඩකඩ ඇති බව මට එකවරම හැඟී ගියේය. දෙවැන්නා අවුරුදු 50ක් පමණ වූ තරමක් කුදු ලොකු උදරයක් සහිත එතරම් ප්‍රියශීලී නොවන පුද්ගලයෙකි. හෙතෙම නමින් ඇඩොල්ෆ් ෆිෂර් විය. ප්‍රාග් නගරයේ රෝග නිදානය පිළිබඳ රසායනාගාරයක දෙවැනියා හැටියට රැකියාව කර සිටි ඔහු චෙකොස්ලෝවෙකියානු යුදෙව්වෙක් වූ අතර කේයිසෙට් තුල අවුරුදු 4ක සිරකරුවෙකි. තුන්වැනියා ප්‍රංශයේ නීස් නගරයේ සිට ගෙනෙන ලද කේයිසෙට් තුල අවුරුදු 3ක සිරකරුවෙකි. ඔහු අවුරුදු 32ක් පමණ වයස තරුණයෙකු වූ අතර සහජ දස්කම් තිබූ නිහඬ පුද්ගලයෙක් විය. වෛද්‍ය මැන්ගල විසින් ඩී කඳවුරේ බැරැක්කයක සිට සොයා ගන්නා ලදුව ඔවුන් තිදෙනා මා වෙත එවන ලද්දේ ශීඝ්‍රයෙන් වැඩිවන පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රමාණය කලට වේලාවට නිම කර ගැනීම සඳහා මට උදව් වීමටය. මරණ පරීක්ෂණ පැවැත්වීමත් ඒ සම්බන්ධ ලියකියවිලි සකස් කිරීමත් තවමත් මගේ වගකීම විය. වෛද්‍යවරුන් දෙදෙනා මලසිරුරු විවච්ඡේදනය කිරීමට උදව් වූ අතර වෘත්තියට ගරුත්වයක් හා ආදරයක් දැක් වූ රසායනාගාර දෙවැන්නා විවච්ඡේදනය සඳහා මලසිරුරුවල හිස්කබල් විවෘත කොට විශේෂ ඉන්ද්‍රියයන් කපා වෙන්කොට පරීක්ෂණ කිරීම සඳහා සූදානම් කර තැබුවේය. පරීක්ෂණ කිරීමෙන් පසුව මලසිරුරු ඉවත් කොට විවච්ඡේදනාගාරයේ පිරිසුදු කරන ලද්දේද ඔහු විසිනි. මා වෙත එවන ලද සහකරුවෝ විෂය පිළිබඳ ඉහළම සුදුසුකම් ලද එමෙන්ම දක්ෂ කාර්යක්ෂම අය වූවා පමණක් නොව මට පැටවී තිබුණු සම්පූර්ණ බර සහයෝගීත්වයෙන් බෙදා හදාගෙන වැඩ කරන්නට සමත් වූ අය වූහ. සැබවින්ම ඒ මට විශාල සහනයක් විය. සොණ්ඩ කොමාන්ඩෝ වෛද්‍යවරයෙකු හැටියට මට පැවරී ඇති රාජකාරියට අනුව වෙනදා මෙන් එදිනද උදෑසන නිල සංචාරයේ යෙදමින් සිටින විට සෑම ගිනි උදුනක්ම උපරිම වේගෙන් ක්‍රියාත්මක වෙමින් තිබෙනු මම දුටුවෙමි. පෙර දින රාත්‍රියේ ග්‍රීසියේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කෝෆු දූපතේ සිට ගෙනෙන ලද ග්‍රීක යුදෙව්වන් ඝාතනය කොට ගිනි උදුන් වෙත යවා තිබුණි. ඒ අහිංසකයෝ යුරෝපා මහද්වීපයේ ඉතාම පැරණි සමාජයකට අයත් ජන කොටසක් වූහ. නැවෙන් සහ දුම්රියෙන් මෙහි ගෙනෙන ලද ඔවුන්ට දිය බිඳක්වත් නොදී දින 26ක් निराහාරව තබා තිබුණ බැවින් අවුස්විට්ස් වෙත පැමිණිත් පසු දුම්රියේ දොරවල් විවෘත කළද කිසිවෙක් දුම්රිය තුලින් එළියට නොපැමිණියෝය. ඒ වන විට ඔවුන්ගේ භාගයක් පමණ මරුමුවට පත් වී සිටි අතර අන් සියලු දෙනාම සිහිසුන්ව සිටියහ. කිසිම තේරීමකින් තොරව ඔවුන් සියලු දෙනාම අංක 1 ගිනි උදුන වෙත යවනු ලැබුවා. එදින රාත්‍රියේ ගිනි උදුනේ වැඩ කටයුතු වේගවත් කර තිබුණි. පසුදින උදෑසන ගිනි උදුන ඉදිරිපිට වූ තන නිල්ල මත කිලිටු වැරහැලි වූ ඇඳුම් කන්දක් පමණක් ඉතිරි වී තිබුණේය. සරත් ඍතුවේ ඇදහැලෙන වර්ෂාවෙන් තෙමී තෙත බරිත වන ඇඳුම් ගොඩ දෙස මම ඊතා සංවේගයෙන් බලා සිටියෙමි. පෙර දින රාත්‍රිය පුරාම චිමිනි වලින් පිට වූ ගිනි ජාලාවන්ගේ අධික උෂ්ණත්වයේ හේතු කොටගෙන අකුණු සහ විදුලි සැර වැළැක්වීම සඳහා ගිනි උදුන්වල චිමිනි මුදුනේ සවිකර තිබුණු විදුලි සන්නායක නැමී ගොස් තිබෙනු මම දුටුවෙමි. නිල සංචාරයේ යෙදමින් සිටින විට ලැබුණ ආරංචියක් අනුව අංක 1 ගිනි උදුන වෙත යන්නට සිදුවිය. එහි ගිය විට දක්නට ලැබුණේ සියදිවි නසා ගැනීම සඳහා නිදිපෙතිගෙන සිහිමුර්ජා වී සිටි සොණ්ඩ කොමාන්ඩර්වරයෙකි. අවුස්විට්ස් තුල දිවිහානි කර ගැනීමේ ප්‍රචලිත ක්‍රමය එය විය. සිහිමුර්ජා වී
ඇඳ මත වැතිර සිටින සොන්ඩර් කොමාන්ඩෝවරයා අන් කිසිවෙකු නොව කපිතන් බව දැකීමෙන් මා තුළ දැඩි සංවේගයක් ඇතිවිය. ඔහුට කවුරුත් ආමන්ත්‍රණය කළේ කපිතන් කියාය. ඇතැන්ස් නගරයේ පුරවැසියෙකු වූ ඔහු ග්‍රීක් යුද හමුදාවේ කපිතන්වරයෙකු වශයෙන් සේවය කර තිබුණ අතර ග්‍රීක් රජ පවුලේ දරුවන්ට ඉගැන්වීම සඳහා විශේෂයෙන් පත්කර ගන්නා ලද පුද්ගලික ගුරුවරයාද විය. කේයිසෙට් බදකාගාරය තුළ අවුරුදු 3ක් පමණ කාලයක් සිටි ඔහු ඉතා කරුණාවන්ත මෙන්ම බුද්ධිමත් අයෙකුද විය. ඔහුගේ දරුවන් සහ බිරිඳ මෙහි පැමිණි දිනේදීම ගෑස් කාමරයට යවනු ලැබුණහ. සිහිසුන් වූ ඔහු සාමකාමී නින්දක ගිලී සිටියේය. මා ඔහු දුටු මොහොතේ නම් ඔහු තුලින් කිසියම් බැරෑරුම් අන්තරාවක ලකුණක් පෙනෙන්නට නොතිබුණි. ඔහුගේ ඇඳ වටා රොක් වී සිටි අනෙක් සහෝදර සොන්ඩර් කොමාන්ඩෝවරු මා අමතා සිහින් හඬින් යටහත් පහත්ව මෙසේ පැවසුණි. කරුණාකර ඔහුට ඒ ගමන යන්න දෙන්න. ඔහු බේරගන්න උත්සාහ කරන්න එපා. එහෙම කළහොත් සිදුවන්නේ දරන්නට නොහැකි දුකක් විඳින ඔහුගේ ජීවිතය තව ටික දිනකට දිගු කිරීම පමණයි. තව සති කීපයකින් වෙඩි පිටියේදී තුවක්කු උණ්ඩයකින් මැරෙනවා වෙනුවට මේ විදියට අපින් සමුගන්නට ඔහුට උවමනා වී තිබෙන බව ඔබටත් වැටහෙනවා ඇති නේද? තවත් අය කියා සිටියහ. ඇඳවටා රොක් වී සිටි අන් සියලු දෙනාම කියා සිටියේද එකම දේය. නමුත් මම ඔවුන්ගේ බස නොයසුනාක් මෙන් ඔහුට දිය යුතු විෂනාශක එන්නත සූදානම් කළෙමි. සමහරෙක් වියරුවෙන් මා කරන්නට සූදානම් වන දේ ගැන මට නොසෑහෙන්නට බැන වැදුනහ. මම බෙහෙත එන්නත් කොට කාමරයෙන් පිට වී යන්නට ගියෙමි. කපිතන් හට ඉදිරි දින 5 හෝ 6 තුල නියුමෝනියාව වැළඳුනේ නැත්නම් ඔහු ජීවත් වන බව නිසැකය. අනතුරුව කේසෙට් තුල ඔහුගේ අවසාන දිනේ ළඟාවන තෙක් හෙතෙම තවත් සති කිහිපයක් පෙර මෙන්ම ගෑස් කාමරය තුල මියදී ගිනි උදුන් තුල පිලිස්සෙන දසදහස් ගණන් ඔහුගේම වර්ගයාට අයත් සහෝදර සහෝදරියන්ගේ අලු එකතු කොට ලොරි වලට පටවනු ඇත. සොන්ඩර් කොමාන්ඩෝ වරුන්ගේ අවසාන දිනේ එළඹුණදා ඔවුන් සියලු දෙනාම ගිනි උදුන ඉදිරිපිට තන නිල්ල මත පෙළගස්වා වෙඩි තබා දමනු ලබන්නාහ. එවිට බිම ඇද වැටී සිටින ඔවුන්ගේ විවෘත දෑස්වල භීතිය සටහන් වී ඇති අයුරු දැකිය හැකි වන්නේය. දැන් මා සිටින්නේ කපිතන්ගේ ඇඳ ආසල නොවේ. මා තුල සිටින වෛද්‍යවරයා පසකින් තැබූ විට කපිතන්ගේ මිතුරන් විසින් කරන ලද ඉල්ලීමේ නිවැරදිභාවය පිළිගැනීමට මා තුල වූ මිනිස්කම මට බල කර සිටින්නට විය. ඇත්තෙන්ම මැෂින් තුවක්කුවක සීතල යකඩ බටේ ඉදිරිපිට මිය යන්නට ඉඩ නොදී ඔහු තෝරාගත් මගී යන්නට මා ඔහුට ඉඩ ඇරිය යුතුව තිබුණි. මම මගේ නිල සංචාරය අවසන් කොට අංක 1 ගිනි උදුන වෙත පැමිණියෙමි. විවච්ඡේදනාගාරයේ වෙත ගිය විට දක්නට ලැබුණි මගේ නව සහකාර වෛද්‍යවරුන් අලුත් මුහුණුවරකින් යුතුව වෛද්‍ය වුල්ෆ් විසින් එවන ලද අතිසාරයෙන් මියගිය මලසිරුරු පරීක්ෂණයට භාජනය කරමින් සිටින අයුරුය. රැවුලු කොණ්ඩා කපා පිරිසිදු ඇඳුම් වලින් සැරසී සිටි ඔවුන් ළඟ නැවතත් මනුස්ස පෙනුමක් දක්නට තිබුණේය. සුදු ඒප්‍රන් සහ අත්මේස් පැළඳගත් ඔවුන් විවච්ඡේදනාගාරය තුල වූ මේසය වටා සිටගෙන වැඩ කරන අයුරු දකින ඕනෑම අයෙකු මේ ඊතා වැදගත් විද්‍යාත්මක පර්යේෂණ ආයතනයක් බව සිතනු නිසැකය. එහෙත් පුරා තෙමසක් එහි වැඩ කිරීමෙන් ලද අත්දැකීමෙන් ඒ විද්‍යාත්මක පර්යේෂණ ආයතනයක් නොව ව්‍යාජ පර්යේෂණ ආයතනයක් බව මම දනිමි. මානව විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කිරීම සහ නිවුන් දරුවන්ගේ උපත පිළිබඳ මූල නිදානයන් සෙවීම සඳහා වෛද්‍ය මැන්ගල කළ ව්‍යාජ පර්යේෂණ හරියටම වැරදි න්‍යායක් මත යුදෙව් ජාතිකයන් හීනයයිද පහත්යයිද විදහා දැක්වීම අරමුණු කරගෙන කුරුමිට්ටන් සහ අබ්බඝාතයින් ඝාතනය කිරීම වැනිය. ඒ යුගයේ ජර්මන් ජාතිකයන් මෙවැනි ප්‍රවෘත්ති වටහා ගැනීමට හැකි වාතාවරණයක නොසිටි බැවින් නිසකයෙන්ම ඒ ප්‍රවෘත්ති එකවරම ප්‍රචාරය නොකරන්නට ඇත. ජර්මානුවෝ යුද්ධය ජයගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රදේශ තමුන් යටතට ගත් විට මෙහිදී ඝාතනය කරන ලද කුරුමිට්ටන්ගේ සහ අබ්බඝාතයින්ගේ ඇටසැකිලි ප්‍රසිද්ධ කෞතුකාගාරවල විශාල කාමර තුල ඔවුන්ගේ නම් ගම් වයස් සහ කළ රැකියාවන් සඳහන් විස්තර පූර්වයක් ඉදිරියෙන් තබා ප්‍රදර්ශනය කරනු ඇත. ඉන්පසු අවුරුදු 1000ක් පවතින ලෙස ගොඩනගන ලද ඊනියා තුන්වැනි අධිරාජ්‍යයේ ජයග්‍රහණය සමරන විට දහස් ගණන් සිසුන් සිය මහාචාර්යවරුන් පෙරටු කොටගෙන මේ කෞතුකාගාරය තුලදී නැසී ගොස් සිටින ඔවුන්ගේ සත් කීර්තිමත් නායකයින්ට ප්‍රණාමය පුදනු ඇත. ජයග්‍රහණයත් සමග උතුම් ජාතිය වෙත ඉතිහාසයේ විසින් පවරා ඇති ශුද්ධ අරමුණට අනුව ප්‍රංශ, බෙල්ජියන්, රුසියන් සහ පෝලන්ත ජාතීන් උතුම්
උතුම් ආර්ය වර්ගයාට වඩා පහත් බැවින් ඔවුන්ව පළවා හරිනු ඇත. වසර 6000කටත් වඩා දිගු ඉතිහාසයක් ඇති යුරෝපීය මනුෂ්‍ය වර්ගයක් වන යුදෙව්වන්ට තව ශතවර්ෂ කිහිපයක් ජීවත් වන්නට තිබුණු අයිතිය විනාශ කර දමන ලද්දේය. මන්ද ඔවුන්ගේ දිගු ඉතිහාසය තුල අබ්බගාතීන් සහ කුරුමිට්ටන් තරමට පිරිහී ගොස් ඇති බැවින් තවදුරටත් ඔවුන්ගේ පැවැත්ම උතුම් වූ ආර්ය වර්ගයාට තර්ජනයක් වන්නට ඉඩ ඇති හේයිනි. පමණක් නොව ඔවුන්ගේ ගුරුවරුන්, කලාකරුවන්, වෙළෙන්දන් සහ බැංකුකරුවන් කොපමණ ප්‍රබල වී ඇද්දයත් ඔහු වැඩිකල් නොයාදීම සමස්ත යුරෝපයේම වහල්භාවයට පත් කර ගන්නාහ. එහෙයින් ඔවුන්ව විනාශ කර දැමිය යුත්තේය. එසේ කිරීමෙන් තුන්වැනි රාජ්‍යයේ පළමුවැනි නායකයාගේ ශ්‍රී නාමය උගත් ශිෂ්ට සම්පන්න ලෝකයේ තුල සදාකාලිකව වැජඹෙනු ඇත. එවැනි විකාර න්‍යායන් මත පදනම්ව නාසීන් විසින් මුළු ලෝකයටම විරුද්ධව යුද්ධ කරන ලද්දේය. එමගින් කිරි උරාබන ලදරුවාගේ පටන් සියලුම යුරෝපීය යුදෙව්වෝ මුළුමනින්ම පිටුහල් කොට සමූල ඝාතනය කරනු ලැබූහ. ඊනියා තුන්වැනි රාජ්‍යයේ සෑම දෙයක්ම මුසාවක් පමණකි. ඔහු යුද්ධයේ උතුම් අරමුණක් පෙරදරි කරගෙන කළ ක්‍රියාවක් හැටියට හැඳින්වූහ. නාසීහු රුසියන් ජාතිකයන් ස්ටෙප්ස් තනබිමේ වාසය කරන ම්ලේච්ඡ මොන්ගෝලියානු වනචාරී කොට්ටාසයක් බවත් ඔවුන් ශිෂ්ටාචාරයට තර්ජනයක් බවත් කියා සිටියහ. ප්‍රංශ ජාතිකයින් උපදංශ රෝගීන් හැටියට හැඳින්වූ ජර්මානුවෝ ඔවුන් ඒ රෝගීන්ම වෙනසී යන බව ප්‍රකාශ කළහ. ඉංග්‍රීසි ජාතිකයන් ඔවුන්ගේ අගමැතිවරයාගේ සිට පහළටම සුරා සොඬුන් බවත් සුරාපානය නිසාම සුව කළ නොහැකි රෝගවලට ගොදුරු වී සිටින බවත් කියා සිටියහ. අනෙක් අතට ජපන් ජාතිකයන් මොන්ගෝලියානු වර්ගයට අයත් මිනිස් කොටසක් බව මුළු ලෝකෙම පිළිගන්නා සත්‍යයක්ව තිබියදී පවතින අවදානම් තත්ත්වයේ සැලකිල්ලටගත් ජර්මානුවෝ ඔවුන් උතුම් ආර්ය ජාතිකයන් හැටියට හැඳින්වූහ. ජර්මානුවන් ජීවිතය පිළිබඳව දැක්වූ ආකල්පය එහෙම පිටින්ම මුසාවකි. ඔවුන්ගේ දූවරුන් සහ යුද්ධයේදී නැසී ගිය සොල්දාදුවන්ගේ වැන්දබුවන් ස්වකීය ජාතියට අයත් කිසියම් හෝ පිරිමියෙකුට දාව දරු ගැබක් ඇති කරගතහොත් ඒ ගැන නාසි රජය ඔවුන්ට ස්තුති කළේය. ඒ ආකාරයට මෙලොව එළිය දුටු ලදරුවන්ට ඔවුන්ගේ පියවරුන්ගේ නම් දීමට අවශ්‍ය වී තිබුණද මව්වරුන් විවිධ පුරුෂයන් සමග සංවාසයේ යෙදී තිබුණ බැවින් දරුවා කිනම් පුරුෂයෙකුට දාව උපන් අයෙක්ද සොයා ගැනීම ඔවුන්ටම ප්‍රශ්නයක් විය. නාසීන්ගේ ව්‍යාජ හැසිරීම අති භයංකර ස්වරූපයක් ගෙන තිබුණේය. උදාහරණයක් ගෙන හැර දක්වන්නේ නම් පොළොවට තිබූ ගෑස් කාමර ඉදිරිපිට මෙසේ ලියා තිබුණේය. ස්නානය කිරීම. නමුත් ඒවා ඇත්තෙන්ම ගෑස් කාමර විය. සයිකලෝන් නැමැති විෂවායුව අහුරා තිබුණ පෙට්ටිවල පිටපැත්තේ මෙසේ ලියා තිබුණේය. පරපුටු නාශක වස. පරපුටු යනු ලෝකයාට වසන්කොට අඳුරු ගෑස් කාමරයේ තුල මිනිත්තු කිහිපයක් තුලදී මරා දමන ලද දසදහස් ගණන් යුදෙව්වන්නේ. මේ මුසාව තව කොපමණ කලක් පවතීදැයි කාට කිව හැකිද? බොහෝ විට කේසට් බදකාගාරයේ වටා සවිකර ඇති කටුකම්බි වැටට වෝල්ට් 600ක අධිබල ඇති විදුලිය සන්ධි කර ඇතැයි කීමද මුසාවක් වන්නට පුළුවන්. ඇත්තෙන්ම ඒ නම් මුසාවක් නොවේ. දිනක් කම්බි වැට දෙසට දුව ගිය මුස්ෆෙල්ට්ගේ දඩෝර බල්ලා විදුලිය වැදී එතනම මැරී වැටුණු හැටි මම දේසින් දුටුවෙමි. දැන්වීම් පූරු ගැන කතා කරන විට මගේ මතකයට එන්නේ සෑම සිරකරුවෙකු විසින්ම කියවා ඇති අවුස්විට්ස් වධකාගාරයට ඇතුළු වන්නට තිබුණ ප්‍රධාන දොරටු ආසල සවිකර තිබූ දැන්වීමයි. එහි කවුරුත් ධෛර්ය කරවන ආකාරයට මෙසේ ලියා තිබුණි. වැඩ කිරීමෙන් නිදහස ලැබේ. ඊට සඳහන් පාඨයේ නියම සංයුක්ත අර්ථය පහත සඳහන් සිද්ධියෙන් මොනවට පැහැදිලි වේ. දිනක් අවුස්විට්ස්යේ දුම්රිය වේදිකාවට පැමිණි හතරැස් පෙට්ටිමෙන් පෙනුන මැදිරි වලින් යුත් දුම්රියකින් ගෙනෙන ලද වචනයෙන් විස්තර කළ නොහැකි තරමට දි รา පත් වූ සිරකරුවන් 300ක් පමණ එයින් බැස්සෝය. ඔවුන්ගේ හැම කහපාට දෙහිලෙල්ලක පැහැගෙන තිබුණේය. ගිනි උදුන වෙත පැමිණි ඔවුන් සමග කතා බහ කිරීමට මට කදිම අවස්ථාවක් ලැබුණි. ඔවුන් මා සමග පැවසූ කතාවේ සාරාංශය මෙසේය. මාස 3කට පෙර අප සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවකට යවුවා. අපේ කණ්ඩායමේ 3000ක් හිටියා. එයින් බොහොමයක් දෙනා නොයෙක් ලෙඩ රෝග වලින් මිය ගියා. අපි මේ ඉන්න 300ක් තමයි ඉතුරු වුණේ. අපි ඔක්කොටම සල්ෆියුරික් විෂ වෙලා තියෙන්නේ. ඔවුන්ව ආපසු අවුස්විට්ස් වෙත යවන්නට පෙර ඔවුන්ට දැනුම් දී ඇත්තේ විවේක ගැනීම සඳහා විවේකාගාරයක් වෙත යවන බවය. පැය භාගයකට පසු රුධිරයේ ගලමින් තිබූ ඔවුන්ගේ මල කඳන් ගිනි උදුන ඉදිරිපිට ගොඩ ගසා තිබෙන මම දුටුවෙමි. වැඩ කිරීමෙන් නිදහස ලැබේ.
කෙනෙකුට ඔතරම් දරුණු වන්නට පුළුවන්ද? මේ සිද්ධියේ එවැනි සිදුවීම් දසදහස් ගණනකින් එක් උදාහරණයක් පමණි. බලධාරීහු කේසට් තුල ජනාකීර්ණ බැරැක්කවල සිටි සිරකරුවන්ට තම නෑදෑ හිතවතුන් වෙත යන්නට අවසර දෙන බව දන්වා සිටියහ. ඒ අනුව තම නෑ හිතවතුන්ට කාරණේ දන්වා යැවීම සඳහා ඔවුන් අතර දහස් ගණනක් තැපැල්පත් බෙදා හරින ලදී. ඒ තැපැල්පත්වල ආපසු ලිපිනයේ කිසිසේත්ම අවුස්විට්ස් හෝ බර්කනව් යනුවෙන් සඳහන් නොකරන ලෙසත් ස්විට්සර්ලන්ත දේශ සීමාවේ පිහිටා ඇති වාල්ඩ්සී යන ස්ථානයේ නම සඳහන් කරන ලෙසත් උපදෙස් දෙන ලදී. සිරකරුවන් විසින් යවන ලද තැපැල්පත්වලට පිළිතුරු වශයෙන් ලැබුණු 5000කට අධික ලිපි ගිනි උදුන ඉදිරිපිට තනනිල්ල මත ගොඩගසා පුච්චා දමනු මම දුටුවෙමි. එසේ ලැබී තිබුණ ලිපි අයිතිකරුවන්ට බෙදා දීම පිළිබඳ ප්‍රශ්නයක් කොහෙත්ම පැන නොනැගුණේ ඒ ලිපි ලැබෙන්නට පෙර ඔවුන් සියලු දෙනාම අලු වී ගොස් සිටි නිසාය. ඒ සුළු ක්‍රියාදාමයේ අරමුණ වූයේ පොදු ජනතාව තුළ ඇති වී තිබුණු භීතිය තුනී කිරීමත් අවුස්විට්ස් වධකාගාරය ගැන පිටස්තර ලෝකයා අතර පැතිරී තිබුණ කටකතා වැළැක්වීමත්ය. අංක 1 ගිනි උදුන තුළ වූ ගෑස් කාමරයේ තවත් මලකඳන් 3000ක් ගොඩ ගැසී තිබුණා. ඊළඟ සිරකරුවන් කණ්ඩායම කේසට් වෙත ගෙනවිත් සිටින බව දැනුම් දී තිබුණ බැවින් ගෑස් කාමරයේ හිස් කිරීමේ කටයුතු සොණ්ඩේ කොමාන්ඩෝවරුන් විසින් ආරම්භ කරන ලද්දේය. ගෑස් කාමරයේ ආරෝහකයේ යකඩ දොරවල් ඇරෙන වැහෙන හඬ මගේ කාමරයට ඇසුණේය. ගෑස් කාමරයේ ප්‍රධාන සොණ්ඩ කොමාන්ඩෝවරයා මහත් කලබලයකින් එකවරම මගේ කාමරයට කඩා වැදිනි. ඔහු සිටියේ මහත් වූ භීතියකින් තැතිගෙනය. දොස්තර ඉක්මනට එන්න. ඔහු වෙවුලමින් මා ඇමතුවේ. මල කඳන් වලට යට වී සිටියේ පුංචි ගැහැණු දරුවෙකු අපට හමු වුණා. තවමත් පණ තියෙනවා. නිතරම සූදානම් කර තිබෙන මගේ වෛද්‍ය මල්ල රැගත් මම හනික ගෑස් කාමරය වෙත දුව ගියෙමි. ගෑස් කාමරයේ බිත්තියක් අසල ශරීරයෙන් අඩක් මල කඳන් වලට යට වී සිටි කුඩා දැරිය මාරාන්තික වේදනාවකින් ගැහෙමින් සිටියහ. මෙතරම් බිහිසුණු සිද්ධියක් නම් ගෑස් කාමරය තුල කිසිම දිනක අත්දකින්නට ලැබී නැත. අපි මල කඳන් වලට යට වී සිටි දැරිය එළියට ගත්තෙමු. සිඟිති දැරිය දෙයතින් ඔසවාගත් මම ඇය ගෑස් කාමරයට අල්ලා තිබුණු සොණ්ඩේ කොමාන්ඩෝවරුන් ඇඳුම් මාරු කිරීම සඳහා පාවිච්චි කරන කාමරයට ගෙන ගියෙමි. දැරිය එහි වූ මේසයක් මත තැබුවෙමි. ඇය වයසින් අවුරුදු 15කට වැඩි නොවූවාය. සිහි මුර්ජා වී සිටි දැරිය හුස්ම ගත්තේද ඉතා අපහසුවෙන්. මම ඇයට එන්නත් තුනක් දුන්නෙමි. අයිස්මෙන් සීතල වී තිබුණ ඇගේ සිරුර සොණ්ඩේ කොමාන්ඩෝවරයෙකු විසින් ගෙනෙන ලද බ්ලැන්කට්ටුවකින් වැසුවෙමි. එක් අයෙක් කුස්සියට ගොස් තේවැනි උණුසුම් පානයක් පිළියෙල කරන්නට වූහ. කවුරුත් ඉදිරිපත් වී Tamanගේ දරුවෙකුට මෙන් උදව් කළහ. මා විසින් දෙන ලද එන්නත් තුන ඉක්මනින් ප්‍රතිඵල ලබා දුන්නේය. ඇය කහින්නට වූවාය. කැස්සත් සමග පෙනහළුවල තිබූ සෙම එළියට ආවේය. ඇය දෙනෙත් විවෘත කොට සීනිව දෙස බලා හිඳින්නට වූවාය. මම ඇයගේ සෑම ඉරියව්වක් දෙසම ඕනෑ කමින් බලා සිටියෙමි. ක්‍රමක්‍රමයෙන් ඇය ආයාසයකින් තොරව හුස්ම ගත්තාය. ඇගේ පෙනහළුවලට ගෑස් වැදීම නිසා මහත් වේදනාවට පත්වී සිටි ඇය පිරිසුදු වාතයේ උමනාවෙන් ආශ්වාස කළාය. ලබා දෙන ලද එන්නත් තුළ ප්‍රතිඵලයක් වශයෙන් ඇයගේ නාඩි වැටෙන්නට විය. මම නොයිවසිල්ලෙන් බලා සිටියෙමි. එන්නත් තවමත් සම්පූර්ණයෙන්ම ශරීරයට පත්තියන් වී නැත. එහෙත් ක්‍රමයෙන් ඇයට පියවි සිහිය ලැබීගෙන එන බව මම දුටුවෙමි. රුධිරයේ ගමන් කිරීම ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරීමත් සමග මෙතෙක් ඇගේ සුදුමෙලි වී තිබුණ සියුමෙලි මුහුණට නැවතත් ජීවයක් ලැබෙන බව පෙනෙන්නට විය. ඇය පුදුමයෙන් මෙන් වටපිට බලා අනතුරුව අප දෙස බැලුවාය. සිදු කිසිවක් ගැන ඇයට කිසියම් හෝ සිහි කල්පනාවක් නැත. දැන් සිදුවන්නේ කුමක්දයි ඇයට අපැහැදිලිය. ඇය සිහිනයත් යථාර්ථයත් අතර දෝලණය වන්නට විය. ඇගේ සම්පූර්ණ මතකය ඝන කළු අලාවකින් වැසී ගොස් ඇතුවාක් මෙනි. සමහර විට ඇය දුම්රියකින් මෙහිගෙන ආ බව අනුමාන වශයෙන් මතක ඇත. ඉන් අනතුරුව දුම්රිය වේදිකාව මතදී ඇය සමග පැමිණි සියලු දෙනාම දකුණට සහ වමට තෝරා බෙදා වෙන් කිරීමෙන් පසුව සිදුවන්නට යන්නේ කුමක්දයි සිතා ගන්නටත් පෙර ඇයද අනෙක් අයත් සමග විදුලි ආලෝකයෙන් නැහැවී ගිය පොළොව යට වූ විශාල කාමරයක් තුළට තල්ලු වී යන්නට ඇත. සියලු දෙනාටම එහිදී ඇඳුම් උනා දමන්නට සිදු වූ සැටිත් එයින් ලැජ්ජාවට පත් වූ ඔවුන් දෙන ලද අනට කීකරුවනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නොතිබුණ බවත් සමහර විට ඇයට මතක තිබෙන්නට පුළුවන්. නිර්වත් වූ ඇය අන් සියලු දෙනාත් සමග විදුලි ආලෝකයෙන් නැහැවී ගිය තවත් කාමරයකට යවන්නට ඇත. සියල්ලෝම භීතියෙන් ගොළු වී සිටින්නටද ඇත.
ඒ වාතාවරණය තුල වික්ෂිප්තව සිටි ඇය මුළු මහත් කාමරයේම සිසාරා ඇගේ දෙමව්පියන් හෝ ළඟ නෑදෑයෙකු සිටියේදයි බලන්නට ඇත. එකවරම කාමරයේ මෙතෙක් තිබූ විදුලිය ක්‍රියා විරහිත වූයෙන් කාමරය තුල ඝන අන්ධකාරයක් පැතිරී යන්නට වූ අතර ඇයගේ ඇස්වල දැවිල්ලකුත් සමග උගුරේ හුස්ම හිරවී ගොස් ඇය සිහිනැතිව වැටෙන්නට ඇත. ඒ මොහොතේ පටන් ඇයගේ මතකයන් වියලී යන්නට ඇත. කුඩා දැරියගේ ඉරියව් ක්‍රමයෙන් සජීවී වන බව පෙනේ. ඇය සිය අත්පා සහ හිසද සොලවන්නට වූවාය. ඇයගේ මුහුණෙහි කිසියම් හදිසි කම්පනයක් දක්නට තිබුණි. එකවරම ඇය මගේ කබායේ කොළරයෙන් අල්ලාගෙන නැගී සිටින්නට උත්සාහ කළාය. මා ඇයව මේසය මත දිගා කරවීමට උත්සාහ කළ නමුත් ඇය නැවත නැවත ඒ දේම කරන්නට වූවාය. ඇයගේ දැස්වල පිරී තිබුණු විශාල කඳුළු බිඳු දෙකක් දෙකපුල් දිගේ ගලා හැලුණේය. ඇත්තෙන්ම ඇය ඇඬුවේ නැත. මගේ පළමුවැනි පැනයට මම පිළිතුරු ලබා ගතිමි. ඇයගේ වයස අවුරුදු 16ක් බවත් ට්‍රැන්සිල්වේනියාවේ සිට ගෙනෙන ලද කණ්ඩායම තුළ ඇගේ දෙමව්පියන්ද සමග පැමිණි බවත් කීවාය. සොණ්ඩ කොමාන්ඩර්වරයෙකු විසින් ගෙනත් දෙන ලද සුප්කෝප්පය ඇය එක හුස්මට බීවාය. ඔවුන් තවත් කෑම ජාති ගෙනාවද ඒවා කිසිම දෙයක් ඇයට දෙන්නට මම ඉඩ නොදුන්නෙමි. බ්ලැන්කට්ටුව ගෙන ඇයගේ බෙල්ල දක්වා ආවරණය කොට ටිකක් නිදා ගන්නට උත්සාහ කරන ලෙස මම ඇයට කීවෙමි. අප දැරියගේ දිවි ගලවා ගතිමු. නමුත් ඇයට මේ ස්ථානයේ වැඩි වේලාවක් රැඳී සිටින්නට නොහැකිය. මා තුල නොයෙකුත් අදහස් පහළවන්නට විය. මා මගේ සගයින් වෙත යොමු වූයේ ප්‍රශ්නයකට පිළිතුරක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙනි. සොණ්ඩ කොමාන්ඩර්වරුන්ට මේ දැරිය වෙනුවෙන් කරන්නට කිසියම් දෙයක් ඇද්ද? මේ අතර පුරුදු පරිදි වැඩ බැලීම සඳහා මුස්ෆෙල්ඩ් පැමිණියේය. අප සිටි කාමරයේ දොර පසු කර යමින් සිටි ඔහු අප එහි සිටිනු දැක එකවරම කාමරය තුලට පැමිණ අප කුමක් කරන්නේදයි ප්‍රශ්න කළේය. දැරිය ගැන අප ඔහුට දක්වන්නටත් පෙර ඔහු ඇයව දුටුවේය. මගේ සගයින්ට කාමරයෙන් පිට වී යන ලෙස මම සංඥාවක් කොට දැනුම් දුන්නෙමි. කොහෙත්ම කළ නොහැකි දෙයක් කිරීමට මම උත්සාහ ගතිමි. මොනියම් හෝ එදිරිවාදීකමක් තිබුණත් එකම කඳවුරක එකම වටපිටාවක පුරා මාස 3ක කාලයක් එකට කටයුතු කරන්නට ලැබීම නිසා මාහා මුස්ෆෙල්ඩ් අතර බැඳීමක් ඇති වී තිබුණි. කවදත් දක්ෂයින්ව අගය කරන ජර්මන්වරු ඔවුන්ගේ සේවය තමුන්ට අවශ්‍ය වන තාක්කල් ඔවුන් කෙරෙහි ගරු බුහුමන් දක්වති. ඒ ගුණය කේසට් තුලද දක්නට හැකි විය. මුස්ෆෙල්ඩ් වෛද්‍ය වෘත්තිය තුල වෛද්‍ය විශේෂඥයෙකු සතු උසස් ගති ගුණ වලින් හැබි පුද්ගලයෙකු බව මම අවබෝධ කරගෙන සිටියෙමි. කේසට් තුල භයානකම පුද්ගලයා වන වෛද්‍ය මැන්ගල ප්‍රධානියා බව ඔහු දැන සිටියේය. දසදහස් ගණන් යුදෙව් ජාතිකයන් ගෑස් කාමර වෙත යවන ලද්දේ සිය පීතෘ භූමියට කරන උදාර සේවයක් හැටියට බව මැන්ගල කල්පනා කළේය. ජර්මනියේ වෛද්‍ය විද්‍යාව දියුණු කිරීමේ අරමුණ ඇතිව විවච්ඡේදනාගාරය තුල කෙරෙන පරීක්ෂණ සම්බන්ධ වෛද්‍ය මැන්ගලගේ රෝග නිදාන පිළිබඳ විශේෂඥයා හැටියට මුස්ෆෙල්ඩ් මා වෙත ගෞරවයක් දැක්වුවේය. ඔහු නිතර මා හමුවන්නට විවච්ඡේදනාගාරය වෙත පැමිණෙන්නට පුරුදු වී සිටි අතර එසේ පැමිණි අවස්ථාවලදී අපි දෙදෙනා දේශපාලනයේ යුද්ධයේ වගතුග සහ වෙනත් නොයෙකුත් විෂයයන් ගැන කතා කළෙමු. ඔහු තුල මා ගැන කිසියම් ගෞරවයක් ඇතිවීමට හේතු වන්නට ඇති අනෙක් කරුණ විය යුත්තේ වදකාගාරය තුල අප දෙදෙනා කළ රාජකාරිවල සමානකමක් තිබෙන බව ඔහු සැලකූ නිසා විය යුතුය. අංක 1 ගිනි උදුනේ අනදෙන නිලධාරියා ඔහු විය. ඔහුගේ සහයට තවත් ලුතිනන්වරු තිදෙනෙක් සිටියහ. ඔවුන් තිදෙනාගේ නායකත්වයේ යටතේ සිරකරුවන්ගේ බෙල්ල පිටුපසට වෙඩි තබා ඝාතනය කිරීමේ ක්‍රියාවලිය සිදුවිය. කේසට් තුල වූ නොයෙකුත් බැරැක්කවලින් තෝරාගත් සිරකරුවන් සහ ඊනියා විවේකාගාර වෙත යවන බව දන්වා අවුස්විට්ස් වෙත එවන ලද සිරකරුවෝ ඉහත සඳහන් ක්‍රමයට ඝාතනය කරනු ලැබූහ. 3000ක් දෙනා ඝාතනය කිරීමට වැයවන ග්‍රෑම් ප්‍රමාණයම 500ක් ඝාතනය කිරීම සඳහාද වැයවන බැවින් 500ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ඝාතනය කරන ලද්දේ බෙල්ල පිටුපසට වෙඩි තැබීමෙනි. අනෙක් අතට ටික දෙනෙකුගේ මල සිරුරු රැගෙන යාමට හෝ මලවුන්ගේ කිලුටු වැරහැලි රෙදි ගෙන යාම සඳහා රතුකුරුස හමුදාවේ රත කැඳවීම ලාභ රහිත කටයුත්තක් බව ඔවුන්ගේ නිගමනය විය. සිරකරුවන් මිය යා යුත්තේ වෙඩි උණ්ඩයකින්ද නොයසේනම් ගෑස් කාමරයක් තුලදීද යන තීරණය කරනු ලැබුවේ එවැනි කරුණු මතය. එකම එක ජීවිතයක් බේරා ගැනීම සඳහා මා කතා කළ යුතුව තිබුණේ එවැනි පුද්ගලයෙකු සමගය. අප මුහුණ දුන් ඒ බිහිසුණු සිද්ධිය ඉතා බැගෑපත්ව මම ඔහුට විස්තර කෙරෙමි. ගෑස් කාමරය තුල මරුමුවට පත් වූවන්ගේ බියකරු දර්ශනය දැකීමෙන් ඒ කෙතරම් වේදනාවකින් පෙළෙන්නට ඇත්තැයි මම ඔහුගේ
දැන ගැනීම සඳහා ප්‍රකාශ කර සිටියෙමි. විදුලියේ ක්‍රියාවිරහිත වූ විගස පැතුරුණ ඝන අඳුරත් සමග ගලා ගිය ගෑස් ස්වල්පයක් ආග්‍රාණය වීමෙන් දුර්වල වූ දැරියන් ගත මරුවිකල්ව එයින් ගැලවීමට පුරබදන ලද ගැහැණු සහ මිනිසුන්ට යට වී වාසනාවකට මෙන් තෙත් වී තිබුණු සිමෙන්ති පොළොව මත මුණින් වැටීම නිසා එහි වූ තෙතමනේ හේතු කොටගෙන ඇයට සයිකලෝන් වායුව නොවැදී ඇත්තේ තෙතමනේ යටතේ ඒ වායුව නිෂ්ක්‍රීය වන බැවිනි. මේ ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළ මම දැරියට යම්කිසි සහනයක් කරන ලෙස ඉල්ලා සිටියෙමි. ඊතා ඕනෑකමින් මගේ කතාවට සවන් දී සිටියහු දැරිය වෙනුවෙන් කළ යුතු දෑ පිළිබඳ මගේ යෝජනාව කුමක්දයි ස්ථිර වශයෙන් අසා සිටියේය. මා ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රායෝගික වශයෙන් ඉටු කරන්නට නොහැකි ඉල්ලීමක් බව මම ඔහුගේ ඉරියව් වලින් තේරුම් ගතිමි. දැරිය මෙහි තබා ගැනීම කොහෙත්ම කළ නොහැක්කක් බව පැහැදිලිය. දැරිය බේරා ගැනීමට ඇති එක ක්‍රමයක් නම් ඇයව ගිනි උදුන ඉදිරිපිට ගේට්ටුව ආසලට ගොස් ඇරලීමයි. එවිට එහි වැඩ කරන ගැහැණු කොමාන්ඩෝවරු අතරට වැටි ඔවුන්ගේ වැඩ අහවර වූ පසුව ඇයට ඒ අයත් කැටිව ඔවුන්ගේ බැරැක්කයට යන්නට හැකි වනු ඇත. ඇයි කිසි දිනක ඇයට සිදු වූ සිද්ධිය පිළිබඳ කිසිවෙකුට නොකියනු ඇත. දසදහස් ගණන් සිරකාරියන් සිටින සිරකඳවුරක එකිනෙකා හරිහැටි නොහඳුනන තත්ත්වයක් තුළ ඇයවද කිසිවෙකුට හඳුනා ගන්නට නොහැකි වනු ඇත. ඇය තව අවුරුදු 3-4කින් වැඩිමහල් අයෙකු වූවා නම් ඒ කරන්නට ඉඩ තිබුණි. අවුරුදු 20ක් පමණ වයසට ගැහැණු ළමයේ පැහැදිලිවම තමුන් දිවිගලවාගත් ආශ්චර්යවත් වාතාවරණය අවබෝධ කර ගැනීමට ඉඩ ඇති බැවින් ඇය දුරදිග කල්පනා කොට සිද්ධිය පිළිබඳ කිසිවෙකුට නොකියනු ඇත. දහස් ගණන් අන් අය මෙන් තමුන්ද සිද්ධිය අනාවරණය කිරීමට උචිත කාලය එළඹෙන තෙක් ඒ රහසක් හැටියට තබා ගනු ඇත. නමුත් අවුරුදු 16ක තරුණ ගැහැණු ළමයෙකු සතු බොළඳ අව්‍යාජත්වය නිසාම ඇයට මුණ ගැසෙන පළමුවෙනි තැනැත්තාට සිද්ධිය විස්තර කරනු ඇතැයි මුස්ෆෙල්ඩ්ගේ මතය විය. ඒ ආරංචිය ලැබගින්නක් මෙන් කඳවුර පුරා පැතිර යනු ඇත. එවිට ඒ සඳහා ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවන්නේ අපට බැව් ඔහු කියා සිටියේය. එහෙයින් දරුවා මිය යා යුතු බව ඔහුගේ අවසාන තීරණය විය. පැය භාගයකට පසු දරුවා ගිනි උදුන තුලට ගෙන යනු ලදුව රාජකාරිය කිරීම සඳහා මුස්ෆෙල්ඩ් විසින් ඔහු වෙනුවට වෙනත් අයෙකු පිටත් කර යවන ලදී.